එන්ජින් මිස් එක, නොක් එක සහ බෑක්ෆයර් එක කියලා කියන්නේ මොකද්ද? මේ තුන එකිනෙකට වෙනස් සංසිද්ධීන් තුනක් තමයි. හැබැයි එකිනෙකට එකක් සම්බන්ධයි. ඉතින් අර එකකින් අනික ඉන්ස්පයර් වෙනවා වගේ එකක් පටන් ගත්තාම අනිත් ඒවා ඩෙවලොප් වෙවි ඉස්සරහට යනවා. මුලින්ම එන්ජින් මිස් එක කියලා කියන්නේ එන්ජින් එකේ එයාර් ෆූල් මික්ස් එකේ ප්‍රශ්නයක් නැහැ. හොඳ ඔප්ටිමම් මික්සර් එකක් තියෙනවා. හැබැයි ඉග්නිෂන් ටයිමින් වෙනස් වෙනවා. ප්ලග් එක ඉග්නයිට් කරන්නේ හරි වෙලාවෙදී නෙමෙයි. ඒක ප්ලග් එකෙන් වෙන්නත් පුළුවන්, ECU එකෙන් ටයිමින් වෙනස් වෙලා, එහෙම නැත්නම් ECU එකෙන් CDI එකෙන් හරි ටයිමින් වෙනස් වෙලා වෙන්න පුළුවන්. ප්ලග් එක සවුත් වෙලා වෙන්න පුළුවන්. සහ ටයිමින් චේන් එක ඇදිලා ඒ වගේ ප්‍රශ්නයක් නිසා එන්ජින් එක ස්ට්‍රෝක්ස් අන්බැලන්ස් වෙලා වෙන්න පුළුවන්. කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේ උඩ කෙලවරේදී අවසානයේදී කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක පටන් ගන්නේ නැහැ වෙන්න පුළුවන්. ඊට පස්සේ එන්ජින් නොක් එක කියලා කියන්නේ. එන්ජින් එක නොක් කරනවා කියන සරලවම කිව්වොත් එහෙම එන්ජින් එක ඇතුලේ ඉග්නිෂන් දෙකක් සිද්ධ වෙන එක. ওই රූපරාමයේ පෙන්ලා තියෙන විදිහට වම් පැත්තේ දකුණු පැත්තේ ප්ලග් එකේ ටිප් එකට නිල් පාට ඊතල දෙකක් ගහලා තියෙනවා. ඒක තමයි කන්ට්‍රෝල්ඩ් ඉග්නිෂන්. ඒක තමයි හරි ටයිමින් එකට ECU එකකින් ප්‍රෝග්‍රෑම් කරපු ටයිමින් එකට අනුව දෙන ඉග්නිෂන් එක. ඔය දකුණු පැත්තේ මේක තව ඉග්නිෂන් දෙකක් පෙන්ලා තියෙනවනේ රතු පාට ඊතල දෙකකින්. අන්න ඒ වගේ ඉග්නිෂන් නැති වෙන එක තමයි, අන්න ඒ වගේ ගිනි ගැනීම ඇති වෙන එක තමයි එන්ජින් එක ඇතුලේ නොක් වෙනවා කියලා කියන්නේ. එන්ජින් නොක් එකේ වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඩිටෝනේෂන් නොක් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ප්‍රී ඉග්නිෂන්, අනිත් එක මෙකැනිකල් නොක් එක. ඩිටෝනේෂන් නොක් එක කියලා කියන්නේ ඒක ස්පාර්ක් නොක් එකක්. මික්සර් එක ලීන් වුණාම, ලීන් මික්සර් එකක් එනකොට බෝර එක රත් වෙනවා වැඩි. මොකද එන්ජින් එක ඇතුලේ බෝර එකේ කූලන්ට් එක විදිහට වැඩ කරන්නේ පෙට්‍රල්ම තමයි, ඉන්ධනයම තමයි. ඉන්ධනය අඩු වුණාට පස්සේ ඇතුලේ ලොකු දහනයක් සිද්ධ වෙනවා. ඒක රත් වෙනවා. එන්ජින් එක සීස් වෙන්න පුළුවන් සහ ඊට අමතරව එන්ජින් එකේ හොට් ස්පොට් ඇති වෙන්න පුළුවන්. හෙඩ් එකේ වෑල් වල හෙඩ් එකේ නෙමෙයි පිස්ටන් හෙඩ් එකේ. පිස්ටන් එකේ උඩ සර්ෆේස් එකේ ඒක තමයි පිස්ටන් හෙඩ් එක කියලා කියන්නේ. පිස්ටන් එකේ උඩ සර්ෆේස් එකේ හොට් ස්පොට් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව හෙඩ් එකේ උඩ කෙළවරේ හොට් ස්පොට් ඇති වෙන්න පුළුවන්. එතන මේ වගේ හොට් ස්පොට් තියෙනකොට එයා ෆුල් මික්ස් එක එනවා බෝර එක ඇතුළට. බෝර එක ඉග්නයිට් කරනවා. බෝර එක ඉග්නයිට් කරාට පස්සේ ඒ ප්‍රෙෂර් එක වැඩි වෙනවනේ. ප්‍රෙෂර් එකේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඒ ප්‍රෙෂර් එකට අර හොට් ස්පොට් වලින් ආයෙ පාරක් ඉග්නිෂන් එකක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ බෝර එකේ උඩ කෙළවරෙන් ටිප් එකෙන් ප්ලග් එකෙන් ඉග්නයිට් කරනවා. පිස්ටන් එකේ යට ෆ්ලැට් ලේයර් එකේ තියෙන හොට් ස්පොට් එකක් අර ප්‍රෙෂර් එකට යට හොට් ස්පොට් එකකිනුත් ඉග්නිෂන් එකක් එනවා. එතකොට මේ පැත්තෙන් ගිනි අරන් පහළට එන එක යටිනුත් ගිනි අරන් උඩට පෙට්‍රල්නවා. ඒ දෙක හැප්පෙනවා වේව් එකක් විදිහට. හීට් වේව්ස් ඇති වෙන්න පුළුවන් මේ විදිහට බෝර එක ඇතුලේ. ප්‍රී ඉග්නිෂන් නොක් එක කියලා කියන්නේ මොකද්ද? ප්‍රී ඉග්නිෂන් කිව්වම ඔයාලට තේරෙනවා ඉග්නයිට් වෙන්න කලින් ඉග්නයිට් වෙන එක. ඒ කියන්නේ ප්ලග් එකෙන් ස්පාර්ක් එක දෙන්න කලින් එන්ජින් එක ඇතුලේ වෙනම ස්පාර්ක් එකක් ඔටෝමැටික් ස්පාර්ක් එකක් හැදෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මික්ස්චර් එක රිච් වුණාම රිච් මික්ස්චර් එකක් ආවහම එතකොට ෆුවල් වැඩි එයා අඩුයි. හැබැයි පිස්ටන් එක රත් වෙන්නේ නැහැ, එන්ජින් එක රත් වෙන්නේ සීස් වෙන්න බලන්නේ නැහැ. මොකද එන්ජින් එකේ කූලන්ට් එක විදිහට වැඩ කරන්නේ පෙට්‍රල්ම තමයි. වැඩිපුර පෙට්‍රල් එනකොට එන්ජින් එක රත් වෙන්න නැතුව තියෙනවා. හැබැයි එන්ජින් එකේ පූර්ණ දහනයක් සිද්ධ වෙන්නේ නැහැ. අර්ධ දහනයක් සිද්ධ වෙච්ච කාබන් පාටිකල්ස් එන්ජින් එකේ බෝර එක ඇතුලේ තියෙන්න පුළුවන්. පිස්ටන් හෙඩ් එකේ බැඳෙන්න පුළුවන් සහ බෝර එක ඇතුලේ පාවී තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තප්පරයකිනුත් 100ට කරලා 100ට හේක විතර කාල ප්‍රාන්තරයක් ගැන මේ කතා කරන්නේ. ඒ කාල ප්‍රාන්තරය ඇතුළත කාබන් පාටිකල්ස් අර ග්ලෝ වෙවි නිකන් අර චාකෝල් වගේ ගල්ලඟුරු කෑලි වගේ බාබකියු දාන්න ගන්න ගල්ලඟුරු තියෙන. අන්න ඒ ගල්ලඟුරු පාටිකල්ස් වගේ මේ බෝර එක ඇතුලේ තියෙන්න පුළුවන්. හඳුන් කුරුල්ල තුඩවල් වගේ මේ ග්ලෝවින් පාටිකල්ස් තියෙන්න පුළුවන්. එතකොට ඊළඟ රවුන්ඩ් එකේදී එයා ෆුල් මික්ස් එක අපි අතුලට ගන්නකොට අර ග්ලෝවින් පාටිකල්ස් වලින් හින්දා පෙට්‍රල් ගිනි ගන්න බලන්න පුළුවන්. ඉන්ලට් ස්ට්‍රෝක් එකෙන් ඇදලා ගන්නවා එයා ෆුල් මික්ස් එක. කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදී කම්ප්‍රෙස් කරනකොට ඒ රත් වෙනවනේ. කම්ප්‍රෙෂන් වැඩි වෙනකොට කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදී මේ ග්ලෝවින් පාටිකල්ස් නිසා ඉග්නිෂන් එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට ප්ලග් එකනුත් ආයෙ ඉග්නයිට් කරනවා. ඊට කලින් මේකනුත් ග්ලෝවින් පාටිකල්ස් වලින් ඉග්නයිට් කරනවා. ඒකේ සද්ද ගොඩක් ලොකු සද්දයක්. සාමාන්‍යයෙන් අර කලින් එන ඩිටෝනේෂන් නොක් එකේ වගේ සරල රැට්ලින් සවුන්ඩ් එකක් නෙමෙයි. මේක ටිකක් ලොකු සවුන්ඩ් එකක් එනවා මේකේ. ඊට පස්සේ ওই විදිහට දිගටම යනකොට කාබන් පාටිකල්ස් තැම්පත් වෙනවා. කාබන් උඩ ලේයර් පිස්ටන් එකේ ලේයර් එකක් විතර කාබන් බැඳෙන්න පුළුවන්. එහෙම වෙනකොට පිස්ටන් එකේ වොලියුම් එක අඩු වෙනවා. ධාරිතාවය අඩු වෙනවා. CC ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේ වෙලාවල් වලදී මික්සර් එක රිච් වෙනකොට සමහරවල්ලාට කාබන් පාටිකල්ස් අර ග්ලෝ වී තියෙන කාබන් පාටිකල්ස් ඔක්සිජන් අඩුයිනේ. ඔක්සිජන් අඩු හින්දානේ ඒක සම්පූර්ණයෙන් ගිනි ගන්න නැත්තේ. කාබන් පාටිකල්ස් එක්සෝස් වෑල් එක ඇරිච්ච වෙලාවට එක්සෝස් ස්ට්‍රෝක් එකේදී එක්සෝස් සිස්ටම් එකට සයිලන්සර් එකට පයින්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී ආර ෆ්‍රෙෂ් ඔක්සිජන් හම්බ වෙනවා. වායු ගෝලයේ තියෙන ෆ්‍රෙෂ් ඔක්සිජන්. එතකොට ගිනි ගැනීමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක තමයි අර බෑක්ෆයර් ගහනවා කියලා සයිලන්සරෙන් ගින්දර පිට වෙන්නේ. නිකන් බෝම්බ ගහනවා වගේ වෙඩි තියනවා වගේ. සයිලන්සරෙන් ගින්දර පිට වෙන්නේ අන්න ඒ බෑක්ෆයර්. එක්සෝස් බෑක්ෆයර්. ඒ බෑක්ෆයර් එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් එක්සෝස් බෑක්ෆයර්, අනෙක ඉන්ලට් බෑක්ෆයර්. ඉන්ලට් බෑක්ෆයර් එක සිද්ධ වෙන්නේ ලීන් මික්සර් එකක් තියෙනකොට. ඒක සිද්ධ වෙන්නේ පිස්ටන් එක උඩ රත් වෙලානේ තියෙන්නේ. පිස්ටන් එක උඩ රත් වෙලා තියෙන නිසා මැනිෆෝල්ඩ් එකට ස්ප්‍රේ කරන පෙට්‍රල් ගිනි ගන්න පුළුවන් මැනිෆෝල්ඩ් එක ඇතුළේ. ඉන්ටේක් බෑක්ෆයර් එකේදී පොප් සද්දයක් එන්නේ. එක්සෝස් බෑක්ෆයර් එකේදී ලොකු පුපුරන නිකන් ගන් ෂොට් සවුන්ඩ් එකක් එන්නේ.
ෂොට්ගන් එකකින් වෙඩි තියනවා වගේ සද්දයක් එනවා. ඔය හැම එකක්ම ඉන්ස්පයර් වෙන්නේ එක දෙයකින් ඉන්ස්පයර් වෙන්න පුළුවන්. එන්ජින් මිස්ෆයර් එකෙන් ඉන්ස්පයර් වෙන්න පුළුවන්. එන්ජින් එකේ පොඩි සද්දයක් මිස් එකක් සමහරට රේස් කරනකොට හදිස්සියට අපිට වෙනතර හම්බෙන්නේ පිකප් එක හම්බෙන්නේ නැත්නම් පොඩ්ඩක් එන්ජින් එක බලන්න වෙනවා. ලොකු දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. ප්ලග් එක සවුත් වෙලා වෙන්න පුළුවන්. සමහර ටයිමින් චේන් එක ඇදිලා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට එන්ජින් නොක් එකයි බෑක් ෆයර් එකයි කියන දෙකම එකම නේද කියලා. ඔව් දෙකම එකම තමයි. එකම සංසිද්ධියෙන් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි එන්ජින් නොක් එක වෙන්නේ සිලින්ඩර් බෝර් එක ඇතුලේ. බෑක් ෆයර් එක වෙන්නේ මැනිෆෝල්ඩ් එකේ. එක්ක එක්සෝස් සිස්ටම් එක ඇතුලේ, ඒ කියන්නේ සයිලන්සර් එක ඇතුලේ. එහෙම නැත්නම් මැනිෆෝල්ඩ් එක ඇතුලේ. ඒක තමයි වෙනස ඒකේ. එකම සංසිද්ධිය තමයි එකම සංසිද්ධියෙන් තමයි හැම දෙයක්ම කියන්නේ හැම දෙයකම රූට් කෝස් එක එකයි මේ හැම දෙයකම. එතකොට එන්ජින් මිස් එකක් කොහොමද නොක් එකක් දක්වා යන්න බලපාන්නේ? අංක එක හරියටම මික්සර් එක බර්න් වෙන්නේ නැහැ. ඒක. ඊට පස්සේ එතනින් ගියාම රිච් මික්සර් එකක්, ක්ලීන් මික්සර් එකක්, අන්බැලන්ස් මික්සර් එකක් આવුත් ඒක යන්න පුළුවන් නොක් එකක් දක්වා ගිහිල්ලා බෑක් ෆයර් එකක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ප්ලග් එක වෙයා වෙලා නම්. ඔයගේ කාබියුරේටර් එක හරි මික්සර් එකක් එන්ජින් එකට දෙන්නේ නැත්තම් එන්ජින් එක නොක් වෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ ඒ කියන්නේ මේ එකකට එකක් සම්බන්ධ දාමයක් විදියට යන්නේ. එක තැනකින් ප්‍රශ්නයක් આવුත් ප්‍රශ්නේ මතුවෙන්නේ වෙන තැනකින් වෙන්න පුළුවන්. හිතන්නවත් නැත් තැනකින්. සමහර වෙලාවට අපි එන්ජින් එකේ සද්දයක් එනවා, නොක් කරනවා, එන්ජින් එක පුපුරනවා, එන්ජින් එක ගොළු වෙනවා. ඒ වගේ ප්‍රශ්න කෙලිවෙලා අපි සමහර වෙලාවට එන්ජින් එක ඕවර්හෝල් කරනවා. බෝර් එක ගලවනවා, අලුතෙන් බෝර් තියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කාබියුරේටරේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ ප්ලග් එකේ වෙන්න පුළුවන්. ප්ලග් එකේ ටිප් එක පැත්තට ගෙවිලා තිබුණොත්. එතන නැත්නම් ටිප් එක රවුම් වෙලා තිබුණොත් එහෙම. ඒ වුණත් හරි ඉග්නිෂන් එකක් වෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට ප්ලග් එක පොඩ්ඩක් මාරු කරලා කාබියුරේටරේ පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා කරගන්න තියෙන ලෙඩ සමහර වෙලාවට එන්ජින් එක ඕවර්හෝල් කරන ලෙවල් එකට යන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ වාහනය ගැන සිස්ටම්ස් ගැන හරි විදියට දැනගෙන ඉන්න එක තමයි තමන්ගේ වාහනයේ තියෙන රිපෙයාර්ස් වලට යන වියදම අඩු කරගන්න තියෙන හොඳම විදිය. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අපි ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. යටින් කමෙන්ට් එකක් දාන්න. හොඳද නරකද? ඊට පස්සේ ඉස්සරහට දැනගන්න කැමති දේවල් මොනවද තියෙන්නේ කියලා හැම දෙයක්ම යටින් කමෙන්ට් එකක් දාන්න.